හායි යාළුවනේ මං අද වීඩියෝ එකක් ගෙනාවා අපේ ගෙදර හැමෝම කැමති ඩෙසර්ට් එකක්. ඒ තමයි කැරමල් පුඩින්. අපි බලමු ඒක හදන විදිය. මුලින්ම පෑන් එකක් ලිප තියලා ඒකට සීනි හැඳි 3ක් 4ක් ඔයාලා හදන ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා සාමාන්‍ය රත් වෙන ගානට විනාඩි 2ක් 3ක් වගේ රත් වෙන තරමට මේ සීනි එක දිය කරගන්න. ඉබේ තියලා ගොඩක්ම අඩු ගෙන්දරේ තමයි තියෙන්න ඕනේ. ඔය වීඩියෝ එකේ පෙන්නන විදියට හැඳි ගාලා සීනි එක දිය වෙන්න දෙන්න. ඒක දිය වුණාට පස්සේ ලිපෙන් ගන්න. ඔය පේනවනේ ওই විදියට හදාගන්න. ඊට පස්සේ රත් වෙච්ච සීනි ටික වෙනම භාජනයකට දාලා නිවෙන්න තියන්න. ඒ සීනි ටික නිවෙන්න තියලා අපි යමු කැරමල් එක හදාගන්න. ඊට පස්සේ තැටියක් ලිපේ තියලා ඒකට සීනි හැඳි 3ක් 4ක් වගේ දාගන්න. ඔයාලට කැමති ප්‍රමාණයට පුළුවන්. ඒක ඊට පස්සේ කැරමල් වෙනකන් මේ රත් වෙන්න තියන්න. අඩුම ගින්දරේ තියන්න. වැඩි ගින්දර නම් වැඩි කරගන්න එපා. ඊට පස්සේ සීනි එක කර රහක් ගහයි. ඔය මං වීඩියෝ එකේ පෙන්නන විදියට සීනි එක ටික ටික පැණි වෙන්න දෙන්න. දැන් නම් සීනි ටික පැණි වෙලා තියෙන්නේ. ඔයාලා තැටිය ටික වටේට කරකවන්න සීනි වටේටම විසිරෙන්න. හැන්දෙන් කලවම් කරන්න යන්න එපා. ඊට පස්සේ ඒකට එකතු කරගන්න නටන උණු වතුර ටිකක් පරිස්සමට කරගන්න ඇඟේ විසික් කරගන්න එපා. ඒක ඊට පස්සේ නටන මේ සීනි පැණි වෙච්ච එකට දිය වෙන්න අරින්න. මම පේනවනේ හැඳි ගානකොටම කෑල්ලක් කැටි වෙලා ඊට පස්සේ ටිකක් වෙලා යද්දී දිය වෙන්න ගන්නවා සීනි එක. ටිකක් හැඳි ගන්න උනා ඒ ටික දිය කරගන්න. දැන් ওই වීඩියෝ එකේ තියෙනවා වගේ සීනි ටික රන්වන් පාටට පැණි කරගන්න ඕනේ. ඊට පස්සේ භාජනයට දාගන්න. ඊට පස්සේ අපි අර නිවිච්ච සීනි පැණි වෙච්ච එකට බිත්තර 2-3ක් විතර දාගන්න ඕනේ. ඇත්තටම ගෙදර තිබ්බ එක බිත්තරයි. මම ඒ බිත්තරේ දාගත්තා. ඔයාලා 3ක් විතර දාගන්න. ඒක හොඳට වික්ස් එකකින් මිශ්‍ර කරලා ඒකට දාගන්න වැනිලා එසෙන්ස් බිංදු 2ක් වගේ දාගන්න. ඊට පස්සේ ඒක හොඳට විනාඩි 3ක් 4ක් වගේ මික්ස් කරගන්න ඕනේ. මේ පෙන්නනවා වගේ හොඳට මික්ස් කරගන්න. මම දැන් මේකේ කරන්නේ බීටර් එකකින් මික්ස් කරගන්නවා. ඒක මක් ගාව ගොඩක් කල් අරගෙන තිබ්බ එකක්. මම ඉතින් පාවිච්චි කරේ නැති නිසා තමයි එකෙන් කරේ. ඔයාලා එච්චර එක හිතන්න එපා. දැන් ওই පෙන්නනවා වගේ මික්ස් කරගන්න. ඊට පස්සේ අර සීනි පැණි කරලා දාගත්ත භාජනයේට මේ මිශ්‍රණය හලන්න. මම අද හදන්නේ නම් මේක රයිස් කුකර් එකකින්. ඔයාලට ලිපේ හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ භාජනයකට වතුර තියලා ඒක ටිකක් රත් වෙන්න දෙන්න. ඒක විනාඩි 10ක් 15ක් රත් වුණාට පස්සේ අර භාජනය රයිස් කුකර් එකකින් තියන්න. ඒක හොඳට වහන්න පියනකින්. ඊට පස්සේ විනාඩි 45කින් වගේ ඉතින් එළියට ගන්න. අවසානයේ ඉතින් මෙහෙම තමයි එන්නේ.